දවසක් ඔයාලා හැමෝටම ඔන්න අද මම යන්නේ තවත් ලස්සන තැනක් බලන්න. දැන් මං ඉන්නේ බදුල්ල කොළඹ පාරේ සබරගමුව කැම්පස් එකට ටිකක් කලින්. අපි එහෙනම් බලමු අද කොහෙද යන්නේ කියලා. ඔන්න දැන් මං ඉන්නේ පඹඉන්න හන්දියේ. මේ තියෙන්නේ පඹඉන්න හන්දිය. මෙතනින් අපි යන්න ඕන සබරගමුව කැම්පස් එක පාරේ. මේ තියෙන්නේ පඹඉන්න හන්දිය ඔරලෝසු කනුව. අපි යන්න ඕන සබරගමුව කැම්පස් එක පාරේ. මේ පැත්තට ගියොත් අපිට යන්න පුළුවන් කොළඹ පැත්තට තමයි මෙහෙට ගියොත් යන්නේ. ඔන්න මං ඉන්නේ කල්තොට පාරේ. අද මං යන්නේ හුණුගල් පොකුණට. ඔන්න දැන් මං කෝ ලොකේෂන් එකේ නම. අද මං යන්නේ හුණුගල් පොකුණට. මේ විදිහට තමයි කල්තොට පාර තියෙන්නේ. ටිකක් දුරක් ආවම අපිට රක්ෂිතයක් හම්බෙනවා. මෙතන මෙහා පැත්තේ තමයි සමල්ලවැව ඩෑම් එක තියෙන්නේ. තව අර පැත්තට යන්න පුළුවන්. මේ පැත්තට ගියාම අපිට හොඳට සමල්ලවැව ඩෑම් එක බලන්න පුළුවන්. මේ බලන්න මේ තියෙන්නේ සමල්ලවැව ඩෑම් එක. මේ තියෙන්නේ සමල්ලවැව ඩෑම් එක. ඔන්න දැන් මං ඉන්නේ සමල්ලවැව ඩෑම් එක ගාව. මේ තියෙන්නේ සමල්ලවැව ඩෑම් එක තමයි අන්න අර පැත්තේ තියෙන්නේ. සමල්ලවැවේ වතුර ලීක් එකක් තියෙන්නේ. අන්න මේක තමයි සමල්ලවැවේ වතුර ලීක් එක. මෙතනින් වතුර යනවා. මෙතන නාන තැනක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ සමල්ලවැව ඩෑම් එක. මෙතන සෑහෙන ලස්සනයි. ඔයගොල්ලන්ට ඇවිල්ලා මෙතන බලලා යන්න පුළුවන්. ඔන්න අපි සමල්ලවැව ඩෑම් එක ගාවින් පිටත් වුණා. දැන් අපි යන්නේ කල්තොටට. දිගට මේ වගේ පාරක් තමයි තියෙන්නේ. පාර දෙපැත්තෙම කැලේ තමයි තියෙන්නේ. ඔයාලා කූරගලට යනවා නම් මෙන්න මෙතනින් තමයි යන්න ඕන. මේ තියෙන්නේ කිලෝමීටර් 1.7ක් තියෙනවා. ඔන්න මං ඉන්නේ බලංගොඩ වේලියෝවේ පාරේ. මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා හුණුගල් පොකුණ කියලා. රිසෝට් එකක් තමයි ගහලා තියෙන බෝඩ් එක. මේ තියෙන්නේ මේ පාර. මෙතනින් පොඩි කඩයක් තියෙනවා. මේ කඩේ ගාවින් පොඩි කොන්ක්‍රීට් පාරක් තියෙනවා ඇතුළට. මේ පාර තමයි යන්න ඕන හුණුගල් පොකුණට. මේ කඩේ මතක තියාගන්න. මෙතන තියෙනවා බස් හෝල්ට් එකක්. මෙතනින් ඇතුල් පාර තමයි යන්න ඕන. ඔන්න අපි පොඩ්ඩක් කතා කරලා මේ ගෙදරකට වාහනේ දැම්මා. දැන් අපි යනවා හුණුගල් පොකුණට. මේ විදිහ පාරක් තමයි තියෙන්නේ. මේ ටිකේ ටිකක් දුර පයි ගිහිල්ලා අපිට යන්න පුළුවන් හුණුගල් පොකුණට. ඒ ටිකක් දුර යන්න තියෙනවා. ලස්සනම තැනක් තමයි හුණුගල් පොකුණ කියන්නේ. ගිහිල්ලම් පෙන්නනම් ඕගලන්ට එතන ලස්සන. ඔයාලටත් මෙතෙන්ට එනවා නම් මේ හරි ගමක් හවු වෙනවා. ගෙවල් එහෙම තියෙනවා. ඔයගලන්ට ගෙදරක වාහනේ දාලා හුණුගල් පොකුණට යන්න පුළුවන්. මේ පැත්තේ තියෙන්නේ වගා බිමක්. අපිට හම්බුණා ලස්සන වතුර පාරක්. මේ තියෙන්නේ
මේ පැත්තට අලි එනවා මේ තියෙන අලි වැට. මේ ගෙවල් තියෙන හරිය ඉඳන් කිලෝමීටර් 1.5ක් විතර පයින් යන්න තියෙනවලු හුණුගල් පොකුණට. ඔන්න අපි දැන් යනවා අලි වැටෙන් එහාට. මෙතනින් එහාට අලින්ගේ වාස භූමිය. අපි මේ යන්නේ රජෝග රක්ෂිතේ මැදින්. ඉතින් මේ රජෝග රක්ෂිතේ සෑහෙන්න දිය උල්පත් තියෙනවා. මේ බලන්න මේ යන පාරේ තනින් තන වතුර පාරවල් යනවා. මේ මෙතනින් එක වතුර පාරක් යනවා. ඔන්න මෙච්චර වෙලා අපි කිලෝමීටරයක් විතර කැලේ ආවා. කිලෝමීටරයකට ආසන්න දුරක් කැලේ ආවට පස්සේ දැන් තමයි අපිට කුඹුරක් හම්බුනේ. මෙච්චර දුර ඝන කැලේ ආවේ. දැන් තමයි අපිට මේ විදිහට පොඩ්ඩක් කුඹුරක් එක්ක නතර ගියක්ද කොහෙද තියෙනවා. මේ තියෙන්නේ කුඹුර. අපි මෙතනින් මේ පැත්තේ පාර තමයි යන්න ඕන. ඔන්න අපි ආවා හුණුගල් පොකුණ තියෙන තැනට. මේ තියෙන්නේ අපි හොයාගෙන ආපු ලස්සන තැන. මේක තමයි හුණුගල් පොකුණ. මේ බලන්න මේ වතුර කොච්චර ලස්සනද කියලා. තව පල්ලෙහාට යන්න පුළුවන් අපිට හුණුගල් පොකුණ බලන්න. මේ හුණුගල් පොකුණ තටාක විදිහට වෙන වෙනම තියෙන්නේ. තටාක ගොඩාක් තියෙනවා. මෙතන එක තටාකයක් තියෙනවා, අතන එක තටාකයක් තියෙනවා. මේ වොහොම උඩට තටාක ගොඩාක් තියෙනවා. ඕගොල්ලන්ට තටාකෙන් තටාකේ බලන්න පුළුවන්. මේ අදිපාර දිගේ ගියොත් ඕගොල්ලන්ට හැම තටාකයක්ම වගේ බලා ගන්නත් පුළුවන්. මේ ගල් වල බැඳිලා තියෙන්නේ හුණු. ඒක තමයි මේ හුණුගල් පොකුණ කියලා නම ඇවිල්ලා තියෙන්නේ.
මේ ගල්වල හුණු වැදිලා තියෙන මේ බලන්න නේ. ඒ වගේම ඔයාලා කුණුගල් පොකුණට එනවා නම් අවසරයක් අරන් තමයි එන්න ඕන. ඒ වගේම කුණුගල් පොකුණ මත ඇවිදීම පහළයි. ඔන්න මම මේ වීඩියෝ එක මේ ලස්සන කුණුගල් පොකුණ ඉඳන් ඉවර කරනවා. විශේෂයෙන් කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ හුණුගල් කොපුණට එනවා නම් පරිසරය විනාශ කරන්න එපා. අදටත් මේ හුණුගල් පොකුණේ ටොෆි කොලයක්වත් නැහැ. ඒ තරම් ක්ලීන් එකට තියෙනවා මෙතන. ඉතින් ඔයාලත් එනවා නම් මෙතන අපිරිසිදු කරන්න එපා. මේ ලංකාවේ මේ වගේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා. මෙතෙන් විතරක් නෙමෙයි ඒ ලස්සන හැම තැනකටම යනවා නම් ඕගොල්ලෝ පරිසරය විනාශ කරන්න එපා. මේ වීඩියෝ එකෙත් එහෙනම් එන්ඩ් එකට තමයි අපි එහෙනම් එන්නේ. channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝස් හොඳයි නම් like කරන්න, comment කරන්න. තවත් අලුත්ම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.